නාලන්දේ මිස්ලා දැන් කොළඹ කලාපයට අනුයුක්ත කරලා තියෙනවා. ඒක කිසිසේත් අනුමත කරන්න බෑ. වැරදි කරපු මිනිස්සු ඒගොල්ලොන්ගේ විමර්ශනයක් යනවායි කියලා එතකල් කොළඹ කලාපයට අනුයුක්ත කරලා තියෙනවා. එතකොට ජාතික පාසල් වල සේවය කරන අය මෙහෙම පළාත් සභා පාසල් වලට හා කලාප වලට අනුයුක්ත කිරීම දඬුවමක් නෙමෙයි ඇත්තටම. දැන් අපි ගත්තොත් එහෙනම් පළාත් සභා ගුරුවරයෙක්ට කවදාකවත් ජාතික පාසල් වලට යන්න පහසු නෑ. ඒගොල්ලෝ ඒක හිතන් ඉන්නේ ජාතික පාසල් කියන්නේ විශිෂ්ට පාසල්, පළාත් සභා පාසල් කියන්නේ ඉතාත් දිළිඳු පාසල්. ඒක නිසා ගුරුවරුන්වත් එහෙම බෙදලා තියෙනවා. ගුරුවරු ඔක්කොම සමානව සලකන්නේ ජාතික පාසල් කියන්නේ විශිෂ්ට ගුරුවරු, පළාත් සභා කියන්නේ එතකොට සෞතු ගුරුවරු වගේ ඒගොල්ලෝ වෙන් කරලා තියෙනවා. ඉතින් එහෙම පසුබිමක ජාතික පාසල් වල ගුරුවරු වැරදි කරනකොට පළාත් සභා පාසල් වලට හරි ඒ කලාප වලට හරි දාන්න කියලා එහෙම නීතියක් ගේන්න බෑ. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් වෙන්න බෑ. මේ වගේ ගුරුවරු මේ පද්ධතියෙන් අයින් කරන්න ඕනි. ජාතික පාසල් වල තියෙන මේ වගේ අත්නෝමතික තීරණ ගැනීමට අපි විරුද්ධ වෙන්න ඕනි. දැන් අපි බැලුවොත් එහෙම බුද්ධිනී මැඩම් මේ දවස්වල ඉන්නවා කොළඹ කලාපේ. එතකොට එහෙම ඒගොල්ලෝ කිසි ලැජ්ජාවක් නැතුව ඒ වගේ තැන්වල ඒ වගේ වැදගත් තැන්වල රාජකාරී වලට යෙදවීම කිසිසේත් අනුමත කරන්න බෑ. එතකොට මේක කාගේ හරි පුළුවාකාරකම් වලට තමයි මේවා වෙන්නේ. මේ මිනිස්සු මං හිතන්නේ මේ වැරදි කරාට මේගොල්ලෝ ලොකු සම්බන්ධතා තියෙන මිනිස්සු. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ. මේ සිද්ධීන් යට ගැහුවා ඉතාමත් ඉක්මන් මෙහෙම යට ගහලා දැන් මේගොල්ලොන්ට වෙන වෙන තැන්වල සුවපහසුවෙන් වැඩ කරගෙන යන්න දීලා තියෙනවා. නමුත් මේකේ අගතියටපත් වෙච්ච ශිෂ්‍යයන්ට ඒ පිළිබඳ සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. සමාජයේ පිළිබඳ කතිකාවත එන්නම යටට ගිහිල්ලා තියෙනවා. ඒතකොට මෙහෙම වෙන්න දෙන්න බෑ. මේ අධ්‍යාපන පද්ධතිය තුල වැරද්දක් කරලා තියෙනවා නම් ඒක කාන්තා පිරිමි ભેදයකින් තොරව දඬුවම් කරන්න ඕන. දැන් මේක සර් කෙනෙක් අතින් වෙලා තිබ්බනම් ඒ මනුස්සයාට මීට වඩා ලොකු දඬුවමක් ලැබෙනවා. මේ වගේ සරල දෙයක් වෙන්න විදියක් නැහැ. ඒ වගේම තමයි ගුරුවරියෙක් අතින් වුණත්. ඉතින් ඒක නිසා මේක මේ රටම දන්න සිදුවීමක්. ඒකෝර මේකට ගන්න ඕනි ක්‍රියාමාර්ග මොනවද කියලා රජයක් විදියට ඉතාමත් සැලකිලිමත්ව ගන්න ඕනි. අපි මේ පිළිබඳව හොඳට බලාගෙන ඉන්නේ මේ ගුරුවරුන් ගැන මොනවද ගන්න ක්‍රියාමාර්ග කියලා. නැතුව මේ මිනිස්සුන්ව තව තවත් මෝටිවේට් කරන්න නෙමෙයි මේ සිස්ටම් එක තියෙන්නේ. ඒතකොට මේ වගේ වැරදි කරන අයට දඬුවම් දෙන්න ඕන කියන එක තමයි මගේ මතය. ඔබගේ මතයත් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න.